ආවා හික්කඩුවට. මේ කියන්නේ හික්ක බ්ලූ ලගුන් සෆාරි. ඉතින් අපි අද කායකින් වලට තමයි ආවේ. මාත් එක්ක තව දෙන්නෙක් ආවා. උදානි අපේ දෙලුම් අයියයි. ඉතින් අපිට එන්න කිව්වේ 3 මාරට. ඒත් අපි ඊට කලින් ආවා. ඉතින් අපි දැන් චුට්ටක් ඉතින් වෙයිටින් එකේ ඉන්නවා. පටන් ගන්න 3 මාරට කිව්වා. එතකන් අපි මේ ලොකේෂන් එකේ ඉන්නවා. මේ මගේ පිටිපස්සෙන් පේන්නේ ඔයගලන්ට අපි කායකින් පදින්න ලෑස්ති වෙලා ඉන්න තැන. මම ඉතින් ඔයගලන්ට දෙන්න චුට්ටක් පෙන්නන්නම්. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් ඒක එන්ජොයි කරන්න. රුපියල් 1500ක් වියදම් කරලා මුළු දවසම රිලැක්ස් කරගන්න පුළුවන් මාර එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. මෙයාලගේ FB page එකක් තියෙනවා හික්ක බ්ලූ ලගුන් සෆාරියන් කායකින් පාරාදීසෙ කියලා. ඉතින් අපි ඒකේ වීඩියෝ එකක් දැකලා තමයි ඇත්තටම මෙයාලව කන්ටැක්ට් කරගත්තේ. ඉතින් කන්ටැක්ට් කරගෙන අපි ටයිම් එකක් ඩේට් එකක් අරේන්ජ් කරගත්තා. මෙයාලා අපිට එන්න කිව්වේ ඇත්තටම අපි හවසනේ යන්න තීරණය කරේ. ඉතින් මෙයාලා අපිට එන්න කිව්ව හවස 3:45 වෙද්දි. නමුත් අපි ඊට පැය දෙකකට කලින් එතනට ගියා. ඉතින් ඒ නිසා අපිට පැය දෙකක් විතර එතන වෙයිටින් ඉන්න වුණා. ඒ වෙලාවේ අපි ටිකක් ෆොටෝස් ටිකක් ගහලා අපි පොඩ්ඩක් එතන රිලැක්ස් එකේ හිටියා. ගොඩක් කල් ඉඳන්ම අපි මේ ට්‍රිප් එක ගැන ප්ලෑන් කරා. ඇත්තටම එක හේතු හින්දා අපිට මේකට එන්න බැරි වුණා. ඉතින් ෆයිනලි ඔන්න අද අපි ඇවිල්ලා ඉන්නවා කයක් බෝට් රයිඩ් එක එක්ස්පීරියන්ස් කරන්න. ඇත්තටම කිව්වොත් අපි මේ සම්බන්ධව කිසිම දෙයක් දන්නේ නැහැ. මේක කොහොමද වෙන්නේ, මේ බෝට් එකේ අපි කොහොමද යන්නේ, පැඩල් කරන්නේ කොහොමද, ඒ කිසිම දෙයක් ඇත්තටම අපි දන්නේ නැහැ. ටිකක් එක්සයිට් වෙලා ඉන්නේ. මොකද කිසි දෙයක් දන්නේ නැතුව අපි කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් දැන් අපි සෙෂන් එක පටන් ගන්න හදන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයාලගේ සර්විස් එක මාරම එක්සලන්ට්. මොකද අපිට හැමදේම මෙයාලා කියලා දුන්නා. ලයිෆ් ජැකට් එක දාගත්ත තැන ඉඳන් අපි මේ රයිඩ් එක ඉවර කරලා එන තැනට වෙනකම්ම අපිව බොහොම පරිස්සමින් හැමදේම කියලා දීලා අපිව රයිඩ් එක එක්කගෙන ගියා. ඉතින් ඔයාලට ඉස්සරහට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් අපි රයිඩ් එක යන ගමන් මොන මොන ලොකේෂන් වලටද ගියේ, කොච්චර ලස්සනද කියලා මේ ට්‍රිප් එක. ඕනම දෙයක් කරන්න ගියොත් සේෆ්ටි ෆස්ට් කියනවනේ. ඉතින් මෙතනත් අපිට ලයිෆ් ජැකට් දුන්නා අපේ සේෆ්ටි එක ගැන හිතලා අපිට ඩ්‍රෙස් කරගන්න කියලා. ඉතින් අපි දැන් මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. අපි තුන්දෙනාම ලයිෆ් ජැකට් දාගත්තා. ඊට පස්සේ අපි මෙන්න මේ පුංචි බෝට්ටුවට මෙන්න මේ විදියට නැග්ග රයිඩ් එක ස්ටාර්ට් කරන්න. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්න කොහොමද අපි මේක කරේ, කොච්චර ෆන්ද, කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔන්න අපේ අයියා නංගී නම් ගමනට ලෑස්ති වෙලා දැන් බෝට් එකේ. එයාලා තමයි ඉතින් මුලින් පැඩල් කරගෙන ගියේ. මම මෙතන කායකින් පාරාදීසේ ඒ ඕනත් එක්ක තමයි මම ගියේ. මොකද මම ටිකක් බයයි. ඒ හින්දා මම ඒ ඕනත් එක්ක තමයි පැඩල් කරගෙන ගියේ. අපි එනකන් ඉන්න. ඉතින් ඇත්තටම මේ ලොකේෂන් එක මාරම ලස්සනයි. ඒ වගේම මාර ෆන් මේ ගමන. ඉතින් ඔන්න දැන් මගේ වාරේ මම හිමීට බෝට්ටුවට නැග්ගා. නැගලා ඉවර වෙලා දැන් මමත් පැඩල් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. කොච්චර බය හිතුණත් මට ඕනේ ලස්සන ෆොටෝස්, ලස්සන වීඩියෝස් ගන්න. මං ඉතින් එයාලා අපිට ඇත්තටම අපේ ෆෝන් එක අරන් යන්න අපිට දෙනවා. ඒක ෆෝන් එක කවර් කරගන්න වෙනම කවර් එකක් දෙනවා. අපිට ඒ නිසා අපිට ෆෝන් එක අරගෙන යන්න පුළුවන්. ඉතින් මම ඒ යන ගමන් හිමීට ලස්සන චූටි වීඩියෝ ටිකක් ගත්තා. ඒ වීඩියෝස් ටික ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ දිගටම. ඇත්තටම මුලින්ම බය හිතුණට පැඩල් කරගෙන යද්දී ඇත්තටම එහෙම ලොකුවට බයක් හිතුන්නේ නැහැ. මොකද මේ ඇත්තටම මේක මාර එක්ස්පීරියන්ස් එකක්. ඒ වගේම මෙයාලගේ සර්විස් එක නිසා අපිට නිදහසේ බයක් නැතුව සේෆ්ටි මේ ගමන එන්ජොයි කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් මේ රයිඩ් එක අතරතුර ඇත්තටම මෙයාලා අපිට ලස්සන ෆොටෝස් අරන් දෙනවා. ෆොටෝස්, වීඩියෝස්, මේ වගේ ලස්සන ලොකේෂන්
ගොඩක් තියෙනවා. ඉතින් මේ රයිඩ් එක යන අතරතුර ඒ තැන්වල අපිට ලස්සන ලොකේෂන් වල ෆොටෝස් එහෙම අපේ මෙමරිස් වලට එයාලා අරගෙන දෙනවා. ඉතින් ඇත්තටම මේක හරි කාම් වයිබ් එකක් තියෙන ප්ලේස් එකක්. ඒ වතුර සද්දේ, එතකොට කුරුල්ලෝ කෑ ගහන ඒවා, ඒවත් එක්ක මාරම කාම්, ඒ වගේම මාර නිදහස්, ඇත්තටම මාර හැපි. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ මේක එන්ජොයි කරන්න ඕනම එක්ස්පීරියන්ස් එකක්. ලස්සන ලොකේෂන් එකක්. ඉතින් තව ඉස්සරහට බලාගෙන ඉන්න. අපි ගොඩාක් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. ඇත්තට මාර සතුටුයි. ඉතින් ඉස්සරහට බලාගෙන ඉන්න. තව ලස්සන වීඩියෝස්, තව ලස්සන ලොකේෂන් වලට අපි යනවා. මේ අපි නතර වෙච්ච මුල්ම ලොකේෂන් එක. මේක ලොකු ගහක් තියෙන්නේ. ඒක ගඟට මෙහෙම බර වෙලා තියෙන්නේ. ඇතුළට යනකොට හරිම ලස්සනයි. මම එතන වීඩියෝ එකක් ගත්තා. ඒත් ඒක සේව් වෙලා නැහැ. එතන එන්ට වෙද්දි මාර ලස්සනයි. ඉතින් මෙතන තිබුණේ අපිට ලොකු ගහ උඩට නගින ටිකක් ඇඩ්වෙන්චර් සීන් එකක්. ඇත්තටම මේ කයාකින් පාරාදීසේ ඕන එයාලගේ කස්ටමර්ස්ලගේ සේෆ්ටි එක ගැන ගොඩාක් හිතනවා. එයා අපිට ඇත්තටම මේ මෙතන බහැලා ඉන්නකොටත් අපිට ගොඩාක් ඇඩ්වයිස් දුන්නා මේ විදියට කරන්න, මේ විදියට කරන්න කියලා. මොකද මාර කස්ටමර් සර්විස් එකක් ඇත්තටම එයාලගේ තිබුණේ. ඒ වගේම මාර ෆ්‍රෙන්ඩ්ලි. ඒක කියන්න ඕන. ඒ කියන්නේ එයාලත් එක්ක ඕන දෙයක් කතා කරලා අපිට ඕන විදියට අපේ ට්‍රිප් එක එන්ජොයි කරන්න අපිට පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ සර්විස් එකක් ඒගොල්ලෝ අපිට දුන්නා. මම තමයි ඇත්තට මේ ඕනට පුදුම වදයක් මම ඒ අයියට දුන්නේ. මොකද මගේ ෆොටෝස්ම අරන් දෙන්න, මගේ වීඩියෝස්ම අරන් දෙන්න කියලා. ඇත්තට මේ අයියටත් හිනා. මට ඕනේ ගොඩාක් වෙලාවට කොහේ හරි ගියාම ෆොටෝස්, වීඩියෝස්, මෙමරිස් ගොඩාක් එකතු කරගන්න. ඉතින් ඒ හින්දා මම එයාලට ඇත්තටම පුදුම වදයක් දුන්නේ. Hi guys. අපි අද ආවේ හික්කඩුව කොහෙද? හික්ක බ්ලූ ලැගුන් සෆාරි. අපි අද දැන් අපි ඉන්නේ ගහක් උඩ. අපේ අක්කා පිටිපැත්තෙන් එනවා. පුදුම වදයක් දෙන්නේ මේ වීඩියෝස් ගන්න කියලා. පැඩල් කරගෙන ඉස්සරහට යද්දී මෙන්න මේ වගේ තව ලස්සන ලොකේෂන් එකක් අපිට හම්බුණා. බලන්නකො එතන කොච්චර ලස්සනද කියලා. ඇත්තටම වෙන රටක ෆීලින් එකක් තමයි එතන ආවේ. නමුත් මේ අපේ රට ඉතින් මාරම ලස්සනයි එතන. ගොඩක් වෙලාවට අපි හැමෝම වැඩත් එක්ක නිතරම බිසි. ඉතින් අපේ බිසි ලයිෆ් එකත් එක්ක මෙන්ටලි ට්‍රීට්මන්ට් එකක් ගන්න පුළුවන් හොඳ වැඩක් තමයි මේ කයක් රයිඩ් එක කියන්නේ. ඉතින් මේක මගේ ෆස්ට් ටයිම් එක. ඉතින් මම හොඳටම එන්ජොයි කරා මගේ ට්‍රිප් එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ වලින් එක පේනවා ඇති. ඉතින් ඔයගොල්ලොත් මේකට පොඩක් ඉන්ට්‍රෙස්ට් නම් මෙයාලගේ කන්ටැක්ට් නම්බර්ස් මම දාන්නම්. මෙයාලව කන්ටැක්ට් කරගෙන මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. කොහොමද අපි යන්නේ? යටටනේ. හම්බෙන්නේ නැහැ ලොවෙත් හම්බෙන්නේ. මෙන්න මේ ලොකේෂන් එකේ අපිට යාලා අවස්ථාව දෙනවා මෙතනින් බැහැලා අපිට ඕන ෆොටෝස්, වීඩියෝස් ටික ගන්න. ඉතින් මෙතන චුට්ටක් අර එච්චරම ගැඹුරු තැනක් නෙවෙයි. ඒ නිසා මෙතනින් යාලා අපිව පොඩ්ඩක් බස්සලා අපිට ඕන විදිහට ෆොටෝස්, වීඩියෝස් ටික ගන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මෙතනින් එහාට අපිට යන්න තියෙන්නේ දොඩන්දුව හාබර් එක විසිට් කරන්න. ඉතින් ඒක ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාලට බලන්න පුළුවන්. දිගටම එකතු වෙලා ඉන්න. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දොඩන්දුව හාබර් එකට. ඉතින් මෙතනත් හරි ලස්සනයි. ගොඩක්ම මෙතන තිබ්බේ ඔරු. ඉතින් සන්සෙට් එක වෙලාවේ තමයි අපි මෙතනට ආවේ. සන්සෙට් එකට එතන මාරම ලස්සනයි. අපි හවස ගොඩක්ම මේ ට්‍රිප් එක දාගත්තේ සන්සෙට් එකත් එක්ක මේක එන්ජොයි කරන්න ඕනේ හින්දා.
හාබර් එකෙන් අපේ කයක් බෝට් එක නතර කරලා අපි දැන් මේ චුට්ටක් ඉස්සරහට ඇවිදගෙන යනවා. එතන හාබර් එක ගාව තියෙනවා මුහුදෙන් වට වෙච්ච ලොකුම ලොකු රොක් ප්ලේන් එකක්. ඉතින් එතන අපි ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. පැඩල් කරලා ගොඩක් මහන්සි. ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ අපි එතනට වෙලා හිටියා. දැන් වෙලාව හවස 6:00 විතර වෙලා. එතකොට ඇත්තටම සන්සෙට් එක ලස්සනටම බලන්න පුළුවන් වෙලාව. ඉතින් හරිම සතුටුයි අද ට්‍රිප් එක ගැන. මොකද ගොඩක් දවස් අපි ප්ලෑන් කරා අපිට එන්න බැරි වුණා. ෆයිනලි අද අපේ ට්‍රිප් එක ඩන්. ඉතින් ඔන්න ඔහොම තමයි අද අපේ දවස ඉවර වුණේ. අපි තුන්දෙනා ගොඩක් එන්ජොයි කරා. ගොඩක් ලස්සන මෙමරිස් එකතු කරගත්තා. ඒ වගේම මාර රිලැක්ස්. ඉතින් ඕගොල්ලොත් කැමති නම් මේ කයක් බෝට් රයිඩ් එක එක්ස්පීරියන්ස් කරන්න. එයාලගේ කන්ටැක්ට් නම්බර්ස් මම පල්ලෙහායින් දානවා. ඉතින් ඕගොල්ලන්ට කන්ටැක්ට් කරගෙන මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඉතින් ගොඩක් සතුටු දවසක්. ඔයාලත් මගේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා මං හිතනවා. දැන් ඔන්න අපේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා අපි ආයෙමත් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලස්සන ට්‍රිප් එකකින් පස්සේ දැන් අපි ආයෙමත් ලෑස්ති වෙන්නේ ගෙදර යන්න. අපි දැන් මේ පැඩල් කරන් යන්නේ හික්කා බ්ලූ ලගුන් සෆාරි ගාඩන් එකට. අපි එතනට ගිහිල්ලා චේන්ජ් කරගෙන ගෙදර යන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි පැඩල් කරන්න ඇත්තටම පටන් ගත්තේ හවස 3:00ට. දැන් වෙලාව හවස 6:45 විතර වෙලා. ඉතින් පැය 3ක විතර කාලයක් අපි එක දිගට පැඩල් කරා. ලස්සන තැන් බැලුවා. ලස්සන ලොකේෂන් වලට ගියා. ලස්සන ෆොටෝස්, වීඩියෝස් ගත්තා. මෙමරිස් ගොඩක් එකතු කරගත්තා. ඉතින් ඕගොල්ලොත් කයක් රයිඩ් එකක් එන්ජොයි කරන්න කැමති නම් මෙයාලගේ කන්ටැක්ට් නම්බර්ස්, මෙයාලගේ ලොකේෂන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලා කන්ටැක්ට් කරගන්න. ලස්සන ට්‍රිප් එකක් එන්ජොයි කරන්න. ඉතින් අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. බයි බයි.